හරි ළමයි. අපි දැන් අපි පාඩම සාකච්ඡා කරලා ඉවරයි. YouTube එකේ කට්ටිය නම් දැන් ලියු වෙලා ඇති. YouTube එකේ කට්ටියට අපි group එකට recording එක දානවා. දැන් මේ Zoom එකේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය අපි දැන් paper සාකච්ඡාව සමග සම්බන්ධ වෙමු. හරි. ඕගොල්ලෝ දැන් YouTube එකේ අහලා තියෙන YouTube එකේ කට්ටිය මොකද කරන්න කියලා. ඒගොල්ලන්ට කියන්න Zoom එකේ link එක තියෙනවා නම් Zoom එකට සම්බන්ධ වෙන්න කියන්න. නැත්නම් අපි පස්සේදී රෙකෝඩින් එක දානවා හෙට වගේ වෙද්දි. හරිද? හරි. එතකොට දැන් අපි සාකච්ඡා කරමු දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලබන 2019 දෙවන වාර පරීක්ෂණය. ඒකේ පළවෙනි අ, කොටස අපි අද සාකච්ඡා කරමු. කල් වේලා තිබුණොත් අපි දෙවෙනි කොටස සාකච්ඡා කරමු. එතකොට දැන් මේ පේපරේ මම ඕගොල්ලන්ට ගෲප් එකට දාලා ඇති. සමහරක් කට්ටිය කරන්නත් ඇති. ඕගොල්ලන්ට උනන්දුව තියෙන්නත් ඕනේ මේ පේපර් සෙව්වහම කරන්න. ඒ කියන්නේ Tamanට උනන්දුව තිබ්බහම ඉබේම වැඩේ ගොඩ යනවා. ඒකෙන් හින්දා Tamanගේ උනන්දුව තියාගන්න නිතරම බලා ගන්න. එතකොට දැන් මට අත උස්සන්න බලන්න මේ පේපරේ දැම්මහම කරපු කට්ටිය මේ පේපරේ දැම්මහම කරපු කට්ටිය. ඕ ඇහෙන්නේ කියලා තියෙනවා මේ ෆෑන් එක හින්දා වෙන්න ඇති. නැත්තම් මේ මයික් එක හින්දාත් දන්නේ නැහැ. මට කියන්න කොහොමද කියන්නේ? ෆෑන් හින්දා. මම හරි. දැන් ඇහෙනව නේද? හරි. එතකොට ඕ සුළුතරයක් කරලා තියෙනවා බහුතරයක් ඉතින් කරලා නැහැ. මං කියන්නේ ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් පේපරයක් දැම්මොත් ටියුට් එකක් දැම්මොත් පොඩ්ඩක් ඒක අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා මොනවද ඒකේ තියෙන්නේ කියලා බලන්න. හරිද? හරි. අපි දැන් යමු පළවෙනි කොටසට. පළවෙනි කොටසේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. අභියෝග වලට සාර්ථකව මුහුණ දුන් පරමාදර්ශී චරිතය වන්නේ. මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ ඕගොල්ලන්ට 11 වසරේ පළවෙනි පාඩමේ. එතකොට මේ පළවෙනි පාඩමේ තියෙන්නේ අභියෝග වලට මුහුණ දෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අභියෝග වලට මුහුණ දුන්න හැටිනේ පළවෙනි පාඩමේ තියෙන්නේ. එහෙනම් අභියෝග වලට සාර්ථකව මුහුණ දුන් පරමාදර්ශී චරිතය තමයි බුදුරජාණන් වහන්සේ. මොකද උන්වහන්සේ බොහෝ අභියෝග වලට මුහුණ දුන්නා. ඒ අභියෝග ජයගෙන තමා උන්වහන්සේ බුද්ධත්වය ලබා ගත්තේ. ඒ වගේම ඉන් ඉදිරියටත් කටයුතු කරේ. ඊටමත් සියුම් නුවණක් ඇතිව ඒ අභියෝග වලට මනාව පිළිතුරු සපයමින් තමා බුදුරජාණන් වහන්සේ ඒ අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කළේ. ඒකින්ද අපිට මේකේ උත්තරේ ගන්න පුළුවන් දෙවැනි උත්තරේ බුදුරජාණන් වහන්සේ. දෙවෙනි එක බලන්න බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වූ පළමු උදාන වාක්‍යයේ ස්ක්‍රීන් එකේ පේනවද නැද්ද? මට පොඩි වෙලාවක් දෙන්න. හරි. දැන් ස්ක්‍රීන් එකේ පේනව නේද? හරි. එතකොට බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වූ පළමු උදාන වාක්‍යයේ මුල් පද පේලිය වන්නේ මේකත් ඔයගොල්ලෝගේ අහලා තියෙන්නේ 11 අවසර පළවෙනි පාඩමෙන්. මේකේ ඔයගොල්ලන්ට කියන්නේ බුදුරජාණන් වහන්සේ අ, බුද්ධත්වයට පත් වෙලා පළවෙනියටම සිද්ධ කළ උදාන වාක්‍යය. මේක සමහරක් වෙලාවට දෙන්න පුළුවන් සිදුහත් කුමාරයාගේ උපත සිදුවීමත් සමග මුවින් පිට වූ පළමු උදාන වාක්‍යයේ පළමු පද පේලිය කියලා අහන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වූ පළමු උදාන වාක්‍යයේ පදපේලිය කියලා අහන්න පුළුවන්. හැබැයි සිදුවත් කුමාරයා උපත ලබද්දී කියපු උදාන වාක්‍යය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ කියපු දේශනා කරපු
උදාන වාක්‍ය වර්ග දෙකක්. ඒ කියන්නේ සිදුහත් කුමාරයා උප්පත්තිය ලබද්දිම කිව්වේ අග්ගෝ හමස්මි ලෝකස්ස කියන උදාන වාක්‍ය තමයි ප්‍රකාශ කළේ. ඒ කියන්නේ මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි කියලා අර ඔයගොල්ලෝ කලින් ශ්‍රේණිය වල ඉගෙන ගත්තනේ. අන්න ඒක. එතකොට මේකෙදී අපිට කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුනහම බුද්ධත්වයට පත් වුනහම ප්‍රකාශ කළ පළමු උදාන වාක්‍ය පළමු පද පෙළිය ඔයගොල්ලෝගේ 11 ශ්‍රේණිය පෙළ පොතේ පළවෙනි පාඩමෙත් ඇති මේක. අනේක ಜಾති සංසාරා අනේක ಜಾති සංසාරං සද්දා විස්සං අනිබ්බිසං ගහකාරගං ගවේසද්දෝ කියලා ඒ ගාතාව ඇති. ඒක ඔයගොල්ලෝ හොඳින් පාඩම් කරගන්න ඕනේ විභාගයට නිතර නිතර අහන කොටසක්. හරිද? එතකොට ඊළඟ එක තුන්වෙනි එක. එතකොට දෙවෙනි එකේ උත්තරේ දෙක. අනේක ಜಾති සංසාරං. තුන්වෙනි එක තණ්හා රති රඟා. කවුද? ඕල අහලා තියෙනවා කලින් ඉඳන්. තණ්හා රති රඟා. ඒ කියන්නේ මාර දූවරු. මාර දූවරු බුදුරජාණන් වහන්සේගේ දැහැන බිඳීම උදෙසා අ, තණ්හා රති රඟා කියන මාර දූවරුන් තිදෙනෙක් ඒ මාර දූවරුන් තිදෙනෙක් එතනට පැමිණියා. ඒ මාර දූවරු කියන්නේ යක්ෂයෝ. යක්ෂයෝ වෙස් වෙලාගෙන මාර දූවරු වගේ බුදුරජාණන් වහන්සේගේ දැහැන බිඳින්න කටයුතු කළා. ඒ බුදුරජාණන් වහන්සේ සැලුනේ නෑ. ඒ වාගේ ඒකත් බුදුරජාණන් වහන්සේ මුහුණ දුන් අභියෝගයක් තමයි තණ්හා රති රංගා වැනි මාර දූවරුන්ගේ රංගනයෙන් මිදීම. එතකොට තණ්හා රති රංගා කියන්නේ මාර දූවරුන් තුන් දෙනෙක්. උත්තරේ දෙක. සිත්පිත් නොමැති වෘක්ෂයක් දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් බුදුරජුන් ලෝකයාට පෙන්눔 කළේ. මොකද්ද? බුදුරජුන් ලෝකයාට පෙන්눔 කරේ. ගස ගෑදලේ මූල්‍ය මුදල්මය වටිනාකම නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම කළේ ගහට කෘතගුණ දැක්වීමට. මොකද අවුරුදු 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරලා Tamanට පිහිට වුණු ගහනේ ඒක. ඒකින්ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සලකන්න තමා සතිය ඇස්පිය නොහෙලා බලා සිටිලා කෘතගුණතාවය දැක්වුවේ. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ දෙක. කළ ගුණ සැලකීමේ මහගි ආදර්ශය. පස්වෙනි ප්‍රශ්නේ. බෝධිසත්වයෝගේ පළවෙනි අභිලාෂය වන්නේ මොකද්ද? පළවෙනි අභිලාෂය පළවෙනි අභිලාෂය වන්නේ පළවෙනි එක බලන්න. තමා අවබෝධ කරගත් තමා ධර්මය අවබෝධ කර ගැනීම, අන් අයට ධර්මය අවබෝධ කරවීම, අන් අයට ධර්මය අවබෝධ කරවීම, පවුලයට පළමුව ධර්මය අවබෝධ කරවීමය තමා සසර දුකින් මිදීම. එතකොට මේකේ බෝධිසත්වයරුගේ පළවෙනි අභිලාෂය වන්නේ තමා පළවෙනියටම කරන්න ඕනේ තමා ධර්මය අවබෝධ කරගන්නවා. ඊට පස්සේ තමා අන් අයට ධර්මය අවබෝධ කරවන්නේ. ඒකින්දා පළවෙනියටම තමා ධර්මය අවබෝධ කරගෙන තමා ඉදිරියට ගමන් කරන්නේ. එතකොට බෝධිසත්වයරුගේ පළවෙනි අභිලාෂය වන්නේ තමා ධර්මය අවබෝධ කර ගැනීම. හරි. එතකොට උත්තරේ 1. 6 වෙනි ප්‍රශ්නේ. බුදුරජුන් තනතුරු පිරිනැමීමේදී සලකා බැලුවේ තනතුරුලාභියා සතුව පැවති මොකද්ද? ගෝත්‍රය, කුලය හා ජාතිය, ධනය, බලය හා පරිවාරයයි, තනතුරුලාභියාගේ කුසලතා හා නිපුණතාවයයි, පාඨපක්ෂ හිතවත්කමයි. මොකක්ද? උත්තරේ 3. තනතුරුලාභියාගේ කුසලතා හා නිපුණතාවය. බුදුරජාණන් වහන්සේ තනතුරු ලබා දීමේදී ඒ පුද්ගලයාට සතු, ඒ කියන්නේ හිමිවරුන්ට, රහතන් වහන්සේලාට සතු කුසලතාවය සහ නිපුණතාවය තමයි විමසා බැලුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ තනතුරු බෙදලා දුන්නේ ඒ අනුව තනතුරුලාභියාගේ කුසලතාවය හා නිපුණතාවය පදනම් කරගෙන. උත්තරේ 3. මයික් එක සද්ද වැඩිද? ඇහෙනව නේද හරියට?
ඇහෙනව නේද? හරි. අ, හත්වෙනි ප්‍රශ්නේ. අභියෝග හමුවේ බියෙන් පලා ගොස් කටයුතු කරන්නාගේ මෙලොව පරලොව ජීවිතය. මෙලොව පරලොව ජීවිතය අසාර්ථක වේ, සාර්ථක වේ, මධ්‍යස්ථ වේ, සම්පූර්ණ වේ. මොකද්ද උත්තරේ? අභියෝග හමුවේ බියෙන් පලා ගොස් කටයුතු කරන්නාගේ මෙලොව පරලොව ජීවිතය මොකද්ද වෙන්නේ? අසාර්ථක වෙන්නේ. සාර්ථක වෙන්නේ අසාර්ථක තමා වෙන්නේ. හරි. අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට බලන්න. සසර සැරිසරන සත්වයන්ට මුහුණ දීමට සිදුවන කායික හා මානසික රෝගාබාධ වැළඳීමේ දුක අපි හඳුන්වන්නේ මොන දුක කියලාද? ආ මොන දුක කියලාද අපි හඳුන්වන්නේ? දැන් මං විතර සාකච්ඡා කරලා හරියන්නේ නේ. ඕගොල්ලෝ උත්තර කියන්න. ඈ අපේ සසර සැරිසරන සත්වයන්ට මුහුණ දීමට සිදුවන කායික හා මානසික රෝගාබාධ වැළඳීමේ දුක. හ්ම් අන්න එක්කෙනෙක් දානවා. ව්‍යාධි දුක. අන්න හරි. ව්‍යාධි දුක. හරිද? ජාති කියන්නේ ඉපදීම දුකක්. ජරා කියන්නේ ලෙඩවීම දුක්. ලෙඩවීම දුක කියන්නේ ව්‍යාධි දුක. ජරා දුක කියන්නේ වයසට යාම. මරණ දුක කියන්නේ මරණයට පත්වීම. ඒක ඔයගොල්ලෝ දැන්ටමත් ඉගෙනගෙන ඇති. එතකොට සසර සැරිසරන සත්වයන්ට මුහුණ දීමට සිදුවන කායික හා මානසික රෝගාබාධ වැළඳීමේ දුක අපි කියනවා ව්‍යාධි දුක කියලා. උත්තරේ 3 වන උත්තරේ. හරි. 9 වෙනි ප්‍රශ්නේ බලන්න. බුදුරජාණන් වහන්සේ කලන්දක නිවාප නම් ස්ථානයට වැඩම කොට සුව දුක් විමසා සුවපත් කළේ. සුව දුක් විමසා සුවපත් කළේ කවුද? කලන්දක නිවාප නම් ස්ථානයට වැඩම කර සුවදුක් විමසා සුවපත් කළේ. මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ. මේක තියෙන්නේ අර මේ 11 දෙවෙනි පාඩමේ මට හිතෙන විදිහට. ඒකේ තියෙනවා ඔය පූතිගත් තිස්ස තෙරුන් වහන්සේට උපකාර කිරීම බුදුරජාණන් වහන්සේ විසින් උපකාර කිරීම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට උපකාර කිරීම ඒ වගේ කරුණු තියෙනවා. ඕගොල්ලන්ට ඒ පොත බලන්න පුළුවන්. මට හිතෙන්නේ 11 දෙවෙනි පාඩම. හරි. එතකොට උත්තරේ 2. 10 බලන්න. බුදුදහම අනුව භව කතරේ අතරමංව සිටින සියලු දෙනාම කවුද? අසරණයෝද, පෞකාරයෝද, බෞද්ධයෝද, උන්මත්තකයෝද? උන්මත්තකයෝ කියන්නේ අර මුකුත් දන්නේ නැතුව පිස්සෝ කියලා කියන්නේ අපි යන්නේ ඒගොල්ලෝ. බුදුදහම අනුව භව කතරේ අතරමංව සිටින සියලුම දෙනා. කවුද අපි හඳුන්වන්නේ? අසරණයෝ. මොකද අපි අසරණ වෙලා ඉන්නේ. අපි බුදුදහම සරණ යන්න නේද? අපි අසරණ වෙලා ඉන්නේ. ඒකෙන්ද අපි බුදුදහම සරණ යන්න ඕන. ඒක කියන්නේ බුදුදහම අනුව බුදුදහම අනුව බව කතරේ අතරමංව සිටින සියලු දෙනාම අපි හඳුන්වන්නේ අසරණයෝ කියලා. උත්තරේ 1. අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේට මනුෂ්‍ය තිරිසන් යක්ෂ දේව බ්‍රහ්ම ආදී සියලු සත්ත්ව සමූහය අතරින් නොහික්මෝ පිරිස් හික්මවා ගැනීමේ මහා බලයක් තිබිනි. එම බලය මොකද්ද? නොහික්මුණු පිරිස් හික්මවා ගැනීමට තිබුණු බලය. මේක අපි කතා කරා අඟුලිමාල ගැන. අඟුලිමාල දමනය කිරීම. ඒකෙදිත් මේ බුදුරජාණන් වහන්සේ නොහික්මුණු පිරිස් හික්මවා ගැනීමේ බලය යොදා ගනිමින් තමා ඒ අඟුලිමාල දමනය කරේ. ඒක කියවෙන්නේ පුරිස ධම්මසාරථී ගුණය. බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්මසාරථී ගුණය හින්ද තමා අඟුලිමාල නාලාගිරි වැනි යක්ෂයන් ඇතුන් දමනය කරලා බුදුරජාණන් වහන්සේගේ ඒ මහා බලය පෙන්වා දුන්නේ. එතකොට නොහික්මුණු පිරිස් හික්මවා ගැනීමේ මහා බලයක් තිබුණා. ඒ බලය අපි හඳුන්වන්නේ පුරිස ධම්මසාරථි ගුණය කියලා. 12 වෙනි ප්‍රශ්නේ. එතකොට උත්තරේ 4. 12 වෙනි ප්‍රශ්නේ.
යම් පුද්ගලයෙක් නිවන් අවබෝධ කර ගැනීම සඳහා මොකද්ද කරන්නේ? ආ යම් පුද්ගලයෙක් නිවන් අවබෝධ කර ගැනීම සඳහා සිද්ධ කරන්න ඕනේ මොකක්ද? ආ මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ. මෛත්‍රී භාවනාව වඩන හැමෝම නිවන් යනවාද? නෑ. ඒකට මෛත්‍රී භාවනාවත් වඩන්න ඕනේ. ඒකත් එක්කම චතුරාර්ය සත්‍ය අපි අවබෝධ කරගන්න ඕන. චතුරාර්ය සත්‍ය නියත වශයෙන් අවබෝධ කරගත්තොත් ඔයාට ඔබට නිවන් යන්න පුළුවන්. එතකොට නිවන් අවබෝධ කර ගැනීම සඳහා අපි චතුරාර්ය සත්‍ය තමා අවබෝධ කරගන්න ඕනේ. එතකොට උත්තරේ 2. 13 බලන්න. කය හා වචනය දෙකෙහි සංවරකම. අපි හඳුන්වන්නේ මොකක් කියලා? කය හා වචනය දෙකෙහි සංවරකම. අපි හඳුන්වන්නේ සීලය. කය හා වචනය දෙකේ සංවරය අපි හඳුන්වන්නේ සීලය. උත්තරේ 3. ඒව ඉතින් සරල ඒවා. හරිද? උතුම් බලාපොරොත්තුව ඉටුවන තුරු නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම. ආ වීරය අපි කියන්නේ වීරය. ඒ කියන්නේ උත්සාහයෙන් වීරයක්ද කටයුතු කරනවට අපි කියන වීරය. දැන් ඕගොල්ලෝ උත්සාහයෙන් හොඳට පාඩම් කරලා විභාගෙ ලිව්වොත් අන්න ඒකත් අපිට කියන්න පුළුවන් වීරය. හොඳට පාස් වුණා අපිට කියන්න පුළුවන් එයා සතු වීරය පැවතියා. එතකොට අපි හඳුන්වන්නේ වීරය. එතකොට උත්තරේ 4. 15 වෙනි ප්‍රශ්නේ. බුදුදහම අනුව දිවා රෑ දෙකෙහිම භාවනාවට යොමු කළ සිත් ඇති බුදුසව්වෝ නිරතුරුවම මොකද්ද? ජීවත් වෙති. එහෙමද? සතුටු වෙතිද? ආ අලස කමින් කල් ගෙවතිද? නැත්නම් ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරද? මොකද ප්‍රබුද්ධ කියන්නේ ඊටමත් සරල සහ ප්‍රබුද්ධ සාමාන්‍යයෙන් කියන්නේ අපි ප්‍රසිද්ධ කියන එකනේ. ප්‍රසිද්ධ කියනවා සුවපත් කියලා. එතකොට අපි ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරනවා කියන්නේ ඒකට. එතකොට බුදුදහම අනුව දිවාරාය දෙකෙහිම භාවනා කළොත් ඒගොල්ලොන්ට ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරන්න පුළුවන්. එතකොට උත්තරේ 3. 15ට 3. 16 බලන් පුද්ගල සිතෙහි පවතින නොසන්සුන් බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය අපි හඳුන්වනවා මොකක් කියලාද? උද්දච්ච කියලා. එතකොට මේකේ තියෙනවා ඕගොල්ලන්ට මොකක්ද? පංච නීවරණ ධර්ම කියලා. ඒතකොට පංච නීවරණ ධර්ම වලින් එකක් තමයි මේ උද්දච්ච කියලා කියන්නේ. එතකොට තියෙනවා මොනවද? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුච්ච සහ විචිකිච්ඡාව කියන පංච නීවරණ ධර්මයක් තියෙනවා. මේවා යටපත් කළොත් නිවන් මාර්ගයට පහසුවෙන්ම ඇතුළත් වෙන්න පුළුවන්. හරිද? හරි. එතකොට උත්තරේ 16 උත්තරේ 1. රේණුකාණේ චන්ද්‍රවිමල නාහිමි ලියූ බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථය මගින් පෙන්වා දෙන්නේ මොකක්ද? සීල සමාදන් වන උපාසක උපාසිකාවන් උපෝසත සීලය ගත කළ යුතු ආකාරය නෑ. ඒක වෙන්න බෑ. සමාජයේ බොහෝ දෙනා අතර පවතින ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දීම පිළිබඳව නෑ. ඒකත් නෙමෙයි. බෞද්ධ ජීවිතයක් හොඳින් ගත කරන ආකාරය පිළිවෙල අන්න හරි. බෞද්ධයාගේ අත්පොතෙන් කියන්නේ බෞද්ධ ජීවිතය හොඳින් ගත කරන ආකාරය පිළිබඳව. උත්තරේ 3. උත්තරේ 3. සමාජයේ ජීවත් වන සියල්ලන්ටම ඖෂධ හා උත්තේජක ද්‍රව්‍ය මෙන්ම ද්‍රාවණ ආදිය මගින් මනස විකෘති කරගන්නවුන්ගේ හිරිහැර වලින් මිදී ජීවත් වීමට අයිතිය ඇත. එම අයිතිය හානි කරන අය ආරක්ෂා නොකරන සිල්පදය මොකක්ද? මේකෙන් වක්‍රාකාරව කියන්නේ මොන සිල්පදය ගැනද? මොන සිල්පදය ගැනද? මේකෙන් අර ඖෂධ උත්තේජක ද්‍රව්‍ය මගින් කියන්නේ මත්පැන් ගැන. හරිද? අන්න ඒක අපිට කිව්වොත් අපිට කියන්න පුළුවන් පස්සන සිල්පදය. මොකද්ද පස්සන සිල්පද? සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියා. දැන් ඕගොල්ලෝගේ පන්තියේ ළමෙක් අහන්න පුළුවන් ද තනියෙන් සිල්පද පහ කියන්න පුළුවන්ද කියලා ගොඩක් කට්ටියට පහම කියා ගන්න බෑ. හරිද? එතකොට ඕගොල්ලෝ හැමෝම මේ සිල්පද පහ හොඳින් දැනගන්න ඕනේ. දැන් අවුරුදු 11ක ඉස්කෝලේ යන වෙලාව
එහෙම ගිහිල්ලා සිල්පද පහ දන්නේ නැහැ කියන්නේ ඕගොල්ලෝගේ වැඩක් නැහැ. ඒකින්ද හොඳට සිල්පද පහ දැනගන්න ඕනේ. දැන් මේ වගේ ප්‍රශ්නවලදී දැනගන්න ඕනේ. පස්වන සිල්පදය. උත්තරේ 4. 19. බුදුදහමේ හොඳින් කාබී ජීවත් වීම පමණක් මිනිසාගේ දියුණුව යයි සිතන්නෝ උපමා කොට ඇත්තේ. බුදුදහමේ කාබීයයි පමණක් ජීවිතේ කාලා බීලා ජොලියේ ඉන්නවා. එහෙම මිනිස්සුන්ට මොකද්ද කියලා තියෙන උපුටා ගැනීම මොකද? උලා කෑමෙහි සමත් ගවයන්ටය නෑ ඒක වැරදි. ගසා කෑමේ සම අධාර්මික වෙළඳුන්ටය. ඒක ඒක ගන්න බෑනේ. ඒක වෙළඳුන් ගැන කියනවනේ මේ කියන්නේ හොඳින් කාලා බීලා ජොලියෙන් ඉන්නා විතරක් හිතලා මිනිසාගේ දියුණුව යයි සිතන අයෙක්ට උපමා කරන්නේ මොකද්ද කියලා කියන්නේ. බලන්න 4 කෙලෙස් මුල් පුදා දැමූ වීර පුරුෂයන් නෑනේ වීර පුරුෂයන් නෑනේ කෙලෙස් මුල් පුදා දැම්මනම් හොඳින් කාබී ජීවත් වෙන්නේ නෑ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ. එහෙනම් උත්තරේ 3. කිලිටි දීපැතුම් ඇති සුර කප්පෙටියු කපුට්ටයන්ට හරි 19 උත්තරේ 3. 20 බුදුදහම අනුව ධාර්මික රැකියාව ලෙස නොසලකන්නේ මොකද්ද? ධාර්මික රැකියාව ලෙස නොසලකන්නේ මොකද්ද? ගාව වෙළඳාම. බුදුදහම අනුව ධාර්මික රැකියා 6ක් තියෙනවා. අධාර්මික රැකියා 5ක් තියෙනවා. ඒක ඕගොල්ලෝ හොඳට පාඩම් කරගන්න ඕනේ. එතකොට මේක උත්තරේ 3 ගාව වෙළඳාම. ඒකට කියනවා අපි සත්ත්ව වණිජ්ජා කියලා. කැමති නම් ලියා ගන්න සත්ත්ව වණිජ්ජා. අනුවණයන් ඇසුරු නොකිරීම නුවණැත්තන් ඇසුරු කිරීම පිදියුත්තන් පිදීම යන කරුණු ඇතුළත් වන්නේ මොන සූත්‍රයටද? ඔයගොල්ලෝ දැන් මේව පාඩම් කරලා තියෙනවා. ආ මට දැන් එවන්න බලන්න කවුරු හරි chat එක. 21 වෙනි එකට උත්තරේ මට කියන්න. කර්ණීය මෙත්ත සූත්‍රයේද පරාභව සූත්‍රයේද රතන සූත්‍රයේද මහා මංගල සූත්‍රයේද මේකේ ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝගේ පෙළපතට නියමිත සූත්‍ර මොනවද කියලා පෙළපොතට නියමිත වෙලා තියෙන්නේ මොන සූත්‍රය පරාභව සූත්‍රය තියෙනවා මහා මංගල සූත්‍රය තියෙනවා ඒකෙන් කියන්න බලන්න මොන සූත්‍රය 21 වෙනි එකට අන්න උත්තරේ දාන මහා මංගල සූත්‍රය හරියටම හරි. එතකොට මේක සඳහන් වෙන්නේ මහා මංගල සූත්‍රය. උත්තරය 4. 22 බලන්න කේසපුත්ත නියංගාමී හියම්ගාමී නෙමෙයි මෙතන එනවා නියම්ගාමී කියලා. හොඳේ. මෙතන නියම්ගාමී. හොඳේ. කේසපුත්ත නියංගාමී වාසී කාලාමයන්ට බුදුරජාණන් දෙසූ යම නොපිළිගැනීමට සලකා බැලිය යුතු කරුණු වලට අයත් නොවන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දැන් කේසපුත්ත නියංගාමී කාලාම යන්නේ හිටියේ කාලාමයන් කියනවා හැම පැත්තෙම ඒ කියන්නේ ඒ කාලාමයෝ හැමෝම කියන දේවල් පිළිගත්තා. හැමෝම පිළිගත්ත කියන්නේ ඒ කියන්නේ හැම පුද්ගලයෙක්ම කියන ඒ කියන්නේ ඕකේ හිටියනේ ඉන්දියාවේ ආගම් වර්ග 60 ගාණක් ඒ කාලය වෙනකොට ඒ ආගම් වර්ග 60 ගාණෙම අදහස් මේ කාලාම වැසියන් අහලා තියෙනවා කියලා කිව්වා. ඒකෙන් හින්දා බුදුරජාණන් වහන්සේ කාලාම ගමට වැඩියට පස්සේ මේ කාලාම වැසියන් කියනවා මේ හැම තොරතුරක්ම වෙනවා. එතකොට අපි මොකද්ද පිළිගන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ කරුණු මට හිතෙන්නේ 7ක් හරි 8ක් හරි කියලා මේ පිළිපදින්න මේව නොපිළිපදින්න කියලා තියෙනවා. ඒකේ මේකෙන් එකක් තමයි අහන්නේ කරුණු වලට අයත් නොවන්නේ. මොකද්ද? අංශු මාත්‍රයෙන් යමක් නොපිළිගත යුතුය. අන්න ඒක හරි. පරම්පරාවෙන් එන පමණින් යමක් නොපිළිගත යුතුය. ඒකත් හරි. තර්කානුකූලව සිතා යමක් පිළිගත යුතුය. අන්න ඒක නම් වැරදි. තර්කානුකූලව සිතලා පිළිගන්න ඕන කියන එකත් වැරදි. සුදුසු බව පෙනෙන නිසා යම
නොපිළිගත යුතුයි. ඒකත් හරි. එතකොට උත්තරේ වෙන්නේ 3. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ තර්කානුකූලව සිතලා යමක් පිළිගන්න කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වේ තර්කානුකූලව සිතලා යමක් පිළිගන්න එපා කියලා. යමක් පිළිගන්න එපා කියලා තමයි කිව්වේ. එතකොට උත්තරේ 22 3. බුදුදහම 23 බලන්න. බුදුදහම අනුව පුද්ගලයේ සියලු ආගම් අදහන්නේ නම් එය කුමක් කියලාද කියන්නේ? ආ මොකක් කියලාද කියන්නේ? බුදුදහම අනුව සියලු ආගම් අදහන්නේ නම් උමතු ස්වභාවයේ ආගමික සහජීවනයයි සාබද්ද කරුණගේ සමානාත්මතා මූලික ධර්මයකි. මොකද්ද කියන්නේ? ආගමික සහජීවනය නම් වෙන්නේ නැහැ. ආගමික සහජීවනය කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් සියලුම ආගම් අදහන්නේ නැහැ. එක් ආගමක ඉන්නවා අනෙක් ආගම්වල සිටින තැනැත්තිය උන්හට උපකාර කරනවා. ඒ කියන්නේ ඒ ආගම් වලට ගරහන්නේ මුකුත් කරන්නේ තමන් ඒ ආගමේ අදහසුත් අහනවා තමන් ඉන්න ආගමේ අදහස් තමා පිළිපදින්න. එතකොට අන් අයගේ ආගම් වලට කිසිම දෙයක් කරන්නේ නැහැ. අන්න ඒකට තමයි ආගමික සහජීවනය කියලා කියන්නේ. දැන් ඔය පල්ලි වල ගියාම පල්ලි නෙමෙයි කෝවිල් වල ගියාට පස්සේ දැන් අපි බෞද්ධය යනවනේ කෝවිල් වල ඔය යාපනයේ ගියාට පස්සේ එහෙදි මුකුත් මේ අපිට කියන්නේ නැහනේ. කෝවිල් වලට එන්න එපා කියලා එහෙම කියන්නේ නැහනේ. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ දෙමළ ජනතාවගේ ආගමික සහජීවනය. එතකොට අපිට ඒකෙන් කියන්න බෑ අපි සියලුම අදහන්නන් අදහන්න සියලුම ආගම් අදහනවා කියලා. එතකොට ඒක වැරදි. සාවද්‍ය කරුණු. සාවද්‍ය වෙන්නේ නැහනේ ඒකත් වැරදි. ගැලපෙන්නේ. සමානාත්මතා මූලධර්මය. මම දැන් කිව්ව සමානාත්මතාවය කියන්නේ මොකද්ද කියලා. එහෙනම් උත්තරේ වෙන්න ඕන උමතු ස්වභාවය. එයාට උමතුවක් තියෙන්න එපෑ නේද? සියලුම ආගම් අදහන්න එක් ආගමක් හෝ තමන්ට පිළිපැදිය හැකි එක් ආගමක් අදහන්න පුළුවන්. ඊට වඩා අදහනවා නම් ඒක උමතු ස්වභාවයක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට උත්තරේ 1. බුදුදහම අනුව පුද්ගල විෂමත්වයට නෙමෙයි විෂමතාවයට පුද්ගල විෂමතාවයට හේතු වන්නේ මොකක්ද? දේව කැමැත්ත නෑ ඒක වෙන්න බෑ. අදෘශ්‍යමාන බලවේග වල ක්‍රියාකාරීත්වයයි නෑ ඒක වෙන්නත් බෑ. තමන් තුළ පවතින විපාක කර්ම වලට බලපෑම යන්න හරි. ඕගොල්ලෝගේ පොතේ බලන්න පාඩමක ඇති වගුවක් දාලා මේ කර්ම විපාක වලට අනුව ඵල පරිසම් හැටි. පුද්ගල විෂමතාවයන් පවතින හැටි. ඒකේ තියෙනවා එක එක තමන් කරපු කර්මයන්ට ඵල දෙන විපාක. එතකොට මේකේ උත්තරේ වෙන්නේ තමන් තුල පවතින කර්ම විපාක වල බලපෑම. 24ට 3. බෞද්ධ නොවන සියලුම ආගමික සිද්ධාන්ත විග්‍රහ කොට පසකින් තැබීමට උපකාර වන බෞද්ධ ඉගැන්වීම වන්නේ. බෞද්ධ ඉගැන්වීම වන්නේ. මොකක්ද? අන්න හරි පටිච්ච සමුප්පාදය. අන්න ඒ වගේ උත්තර දෙන්න මට. උත්තර දීලා මේක දැන් ප්‍රශ්න 40ක් දැන් ගොඩක් පැය දෙකක් විතර ගියානේ. ඉතුරු ටික ඉක්මනට අපි සාකච්ඡා කරමු. ඉතින්ද මට සහයෝගය දක්වන්න මේක සාකච්ඡා කරන්න. 26. එතකොට 25 උත්තරේ 2. 26. බෞද්ධ හේතුඵල දහම අනුව තණ්හාව ඇතිවන්නේ මොකක්ද? තණ්හාව ඇතිවන්නේ අවිජ්ජාවයි අවිජ්ජාව නන්නේ. අවිජ්ජාවෙන් තණ්හාව ඇති වෙන්නේ. අවිජ්ජා සංඛාරා අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය එහෙම තියෙනවනේ. උපාදාන පත්‍ය තණ්හා. එහෙනම් උපාදාන පත්‍ය තණ්හා කියන්නේ උපාදානයේ හිඳ තමයි තණ්හාව ඇති වෙන්නේ. එහෙනම් උත්තරේ 4 උපාදාන. මේක තියෙන පටිච්ච සමුප්පාදේ අනුලෝම හා පටිලෝම කියලා ඕගොල්ලන්ට තියෙන ඒක ඕගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. අනිවාර්යෙන් ඕලෙවල් විභාගයට එකක් හෝ දෙකක් අහනවා ඒ වගුවෙන්. හරිද? 27 බලන්න අපගේ ඉඳුරන්ට ගොදුරු වන දේවල් මොනවද? අපි කියන්නේ අපේ ඉඳුරන් කියන්නේ ඉන්ද්‍රියයන්. හොඳේ. අපේ ඉන්ද්‍රියයන්ට ගොදුරු වෙන දේවල් මොනවද? අපි කියනවා පාරභෞතික නෑ. පාරභෞතික වෙන්නේ භෞතික ධර්ම. අන්න භෞතික ධර්ම තමයි අපේ ඉඳුරන්ට ගොදුරු වෙන්නේ භෞතික ධර්ම. හරිද?
28 මිනිසා විසින් පරිසරයට මුදා හරින්නේ. අයියෝ ඒව දන්නේ නැද්ද ඔයගොල්ලෝ? ආ සාමාන්‍යයෙන් විද්‍යාවෙදිත් අපි ඉගෙන ගන්නවා. ආ මොකද්ද මුදා හරින්නේ මිනිසා? ඔක්සිජන් වායුව මුදා හරිනව නෑ. කාබන් ඩයොක්සයිඩ්. අන්න හරි. කාබන් ඩයොක්සයිඩ් තමයි මිනිසා මුදා හරින්නේ. ඒතකොට උත්තරේ 2. බුදුදහම 29 බලන්න බුදුදහම උගන්වන අවම ශීල ශික්ෂණය වන්නේ. මොකද්ද? අවම ශීල ශික්ෂණය. පන්සිල්. අටසිල් ඊළඟ මේක. ඒ කියන්නේ මේකේ පිළිවෙලට යන්නේ පන්සිල්, අටසිල්, ආජීවක අෂ්ටමක සීලය, උපෝසත සීලය, උපෝසත සීලයට කලින් එනවා දස සීලය කියලා. ඒකට ඒ විදිහට තමයි යන්නේ. ඒ වගේම සාමණේර සීලය කියලා එකක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට එච්චර වැදගත් නැහැ. බුදුදහම අනුව අවම සීල ශික්ෂණය තමයි පන්සිල්. තිය බලන්න බුදුරජාණන් වහන්සේ චුල්ලවග්ග පාළියේ වත්තක් ඛණ්ඩයේ දීර්ඝ ලෙස විස්තර කර ඇත්තේ. අන්න වත්තක් ඛණ්ඩය පිළිබඳව කියනවා. ආ මොකද්ද විස්තර කර ඇත්තේ? මටත් හරියට මතක නැහැ. අ, භික්ෂූන් වහන්සේලා සෙනසුන් පවත්වාගෙන යුතු ආකාරය යන්න හරි ඒක. මොකද සේකියා ධර්ම ගැන සේකියා කියන්නේ අර අපි කියනවනේ වත් පිළිවෙත් අන්න ඒකේ වත් පිළිබඳව භික්ෂූන් වහන්සේලා සිදු කරන්න ඕනේ වත් පිළිබඳව තමයි වත්තම් කණ්ඩේ සඳහන් වෙන්නේ. එතකොට භික්ෂූන් වහන්සේලා සෙනසුන් පවත්වාගෙන යුතු ආකාරය තමයි වත්තක් ඛණ්ඩේ දීර්ඝව විස්තර කරලා තියෙන්නේ. අනිත් ඒවත් විස්තර කරලා තියෙනවා. ඒත් ප්‍රධාන වශයෙන් විස්තර කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා සමාන භික්ෂුන් වහන්සේලා සෙනසුන් පවත්වාගෙන යා යුතු ආකාරය. උත්තරේ 1. සම 31 බලන්න සමජීවි කතා යන්නේ අදහස. සමජීවි කතා යන්නේ අදහස. මොකද සමහරක් අයට හිතනවා ජීවිතේ සමබරව පවත්වාගෙන යා. නෑ මේක වෙන්නේ නෑ. බලන්න පළවෙනි සමගියෙන් කතා බහ කිරීම නෑ එහෙම නෑ ගොඩක් කට්ටිය හිතනවා කතා කියන එකෙන් තේරෙන්නේ සමගියෙන් කතා බහ කිරීම නෑ ඒක නෙමෙයි. ආදායමට වඩා වියදම් කිරීම නෑ ඒකත් නෙමෙයි. ආදායම අඩු කර ගැනීම නෑ. අයවැය දෙක සමානව තුලනය කර ගැනීම සමාන තුලනය කරගෙන ජීවත් වීම. එතකොට සමජීවි කතා කියන්නේ අයවැය දෙක සමානව තුලනය කරගෙන ජීවත් වීම. 31ට 3. 32 හේතුඵල සම්බන්ධය මත විශ්වයේ පරිණාමය සිදුවන බව ඉගැන්වෙන බෞද්ධ සූත්‍ර දේශනාව. පරිණාමය පිළිබඳව ඉගැන්වෙන බෞද්ධ සූත්‍ර දේශනාව මොකක්ද? මටත් හරියටම ඒ ගැන කියන්න බෑ. අපි ඒක තියලා 33 වෙනි ප්‍රශ්නෙට යන්න බලමු. මටත් ඒක හරියටම මතක නැහැ. හේතුඵල සම්බන්ධය මත විශ්වයේ පරිණාමය සිදුවන බවයි බෞද්ධ සූත්‍ර දේශනාව වන්නේ. වසල සූත්‍රය නම් කීයටවත් වෙන්න බෑ. රතන සූත්‍රයත් වෙන්න බෑ. පරාභව සූත්‍රය හෝ අග්ගගඤ්ඤ සූත්‍රය දෙකක් තමයි එන්න ඕනේ. අපි පරාභව සූත්‍රය කියන්නේ ඒ කියන්නේ ඒකේ කියන්නේ මව්පියන්ට සුනුස්සල කිරීම මේ වගේ ඒවා පරාභව කියන්නේ ඒ පැත්තට යන ගන්න එහෙනම් අපිට කියන්න පුළුවන් අග්ග ගන්න සූත්‍රය. මට ෂුවර්ම කරන්න බෑ මං හිතන්නේ 32 උත්තරේ දෙක. මට එච්චරම මතක නෑ අග්ග ගන්න සූත්‍රය. දැන්ට ඒක මතක තියාගන්න. 33 වෙනි ප්‍රශ්නේ. මට පොඩි මිනිත්තුවක් දෙන්න. හරි. 33 වෙනි ප්‍රශ්නේ බලන්න. බුදුවරයෙකු ලොව පහළවන්නේ. බුදුරෙකු ලොව පහළවන්නේ ඉපදීමට වෙනත් ලොවක් නැති නිසාව නෑ වැරදි ඒක කිසි දෙයක් වෙන්න බෑ. ලොව තුල ගැටලු ඇති කිරීම සඳහා නෑ ඒකත් වෙන්න බෑ. මිනිස් වර්ගය මුහුණ දෙන සසර දුක හෙළිදරව් කිරීමටය. අන්න ඒක හරි. තුන්වෙනි උත්තරේ. 33ට 3.
33ට 3. අරහත් ඵලය ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පිරිය යුත්තේ මොකද්ද? අපි කියනවා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියලා. එතකොට පාරමී ධර්ම සම්පූර්ණ කරනව නම් අපි අ, කියන්න පුළුවන් අරහත් ඵලයට පත් වෙනවා. උපපාරමී නම් පසේ බුද්ධත්වයට පත් වෙනවා. පරමත්ත පාරමී නම් අපි කියනවා බුද්ධත්වයට පත් වෙනවා. එතකොට ඒ බුදු පසේ බුදු අරහත් කියන ඒවා තමයි තුන්තරා බෝධිය. ඕගොල්ලෝ මේවා මං කියන ඒවා මං හිතනවා සටහන් කරගන්න ඇති කියලා. එතකොට බුදු පසේ බුදු මහරහත් කියන ඒවා කියන තුන්තරා බෝධිය ඇතුළත් වෙන්නේ මේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී අනුව. එතකොට අරහත් ඵලය ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පුරන්න ඕනේ පාරමී ධර්ම විතරයි. උත්තරේ 1. 35 කුසල් යන්නහා නුගල පෙන්නේ. මොකද කුසල් කියන්නේ නිරෝගී හරි. නිවැරදි හරි. විශේෂඥ නෑ. විශේෂඥ කියන්නේ අපි කුසල් කියනවා. දක්ෂත් කියනවා. එන උත්තරේ නුගල පෙන උත්තරේ 3. 35ට 3 විශේෂඥ. 36 සීලෙන් තොර සමාධියද සමාධියෙන් තොර ප්‍රඥාවන්ද නැත්තාසේ ප්‍රඥාවෙන් තොරව නැත්තේ. ප්‍රඥාවෙන් තොරව නැත්තේ. සසර නෑ වැරදි. විඥානය නෑ වැරදි. ආත්මයක් වෙන්න බෑ වැරදි. විමුක්තිය අන්න හරි. විමුක්තිය සීලෙන් තොර සමාධිය, සමාධියෙන් තොර ප්‍රඥාව නැත්තාසේ ප්‍රඥාවෙන් තොරව නැත්තේ විමුක්තියයි. හරි. 37 ධම්මපදයට අයත් නොවන්නේ. ධම්මපදයට අයත් නොවන්නේ යමක වර්ගය අයත් වෙනවා, අත්ත වර්ගය අයත් වෙනවා, බාල වර්ගය අයත් වෙනවා, ප්‍රමාද වර්ගය අයත් වෙන්නේ නැහැ. උත්තරේ 2. චුල්ලකම්ම විභංග සූත්‍රයේන පුද්ගල විෂමතාවයකොත් ඕ දුබ්බන්නා යනු. දුබ්බන්නා කියන්නේ මොකක්ද? අඩු ආයුෂ ඇති බව නෑ වැරදි. දීර්ඝායුෂ නෑ. බොහෝ ආබාධ නෑ. අවලස්සන. දුබ්බන්නා කියන්නේ අවලස්සන. ඕගොල්ලෝගේ පොතේ ඇති. දුබ්බන්නා කියන්නේ පාලි වචනේ. අවලස්සන කියන්නේ සිංහල වචනේ. එතකොට දුබ්බන්නා කියලා එන්නේ චුල්ල කම්ම විභාග සූත්‍රයේ. චක්කවර්ති සීහනාද සූත්‍රය අනුව දිලිදුකම නැති විට. දිලිදුකම නැති විට මොකද්ද? සොරකම නැති වෙයි. අන්න හරි. සොරකම නැති වෙනවා. දිලිදුකම නැති වුනහම සොරකම තමයි නැති වෙන්නේ. හරිද? පළමුව සොරකම. හැබැයි දිලිදුකම තිබ්බොත් සොරකම ඇති වෙලා අවියායුධ ඇති වෙනවා. අවියායුධ ඇති නැහැ. සොරකම ඇති වෙනවා. සොරකම ඇති වෙලා බොරු ඇති වෙනවා. බොරු ඇති වෙලා අවියායුධ ඇති වෙනවා. අවියායුධ ඇති වෙලා ප්‍රාණඝාත වෙනවා. එතකොට මේ විදිහට තමයි යන්නේ. එතකොට දිලිදුකම නැති වුණාම මුල්ම ස්වરૂපේ නැති වෙනවා. ඒ කියන්නේ සොරකම නැති වෙනවා. උත්තරේ 139ක. මේ සිරුර වශයෙන් වෙන වශයෙන් ගත් කල වෙනසක් නැති බව ලිංග ಜಾති වශයෙන් සමානත්වයක් ඇති බවත් සඳහන් වන්නේ මොන සූත්‍රයේද? වාසෙට්ට සූත්‍රය. වාසෙට්ට සූත්‍රය. හරි. උත්තරේ 2. හරි. මේකට ලකුණු හම්බෙන්නේ එකකට ලකුණු එක ගානේ ලකුණු 40ක් හම්බ වෙනවා. දැන් මට කියන්න බලන්න ඕගොල්ලෝ තනියෙන් කරා කිව්වනේ කට්ටිය අන්න ඒගොල්ලෝගේ ලකුණු මට කියන්න බලන්න. 40න් කීයද කියලා. 40න් කීයද කියලා මට කියන්න බලන්න කොහොමද ලකුණු කියලා. එක්කෙනෙක් කියනවා ලකුණු 39 ඉන්නවා. 40ත් එක්කෙනෙක් ඉන්නවා. හොඳයි. 36 32 30 35 34 හරි. එහෙනම් දැන් අපිට සාකච්ඡා කරන්න වෙලාව මදිනේ නේද? සාකච්ඡා කරන්න මදි සෙකන්ඩ් එක වෙලාව. දැන් පැය දෙකමාරක් විතර ගිහිල්ලා තියෙනවා. එතකොට මේකේ රෙකෝඩින් එක අපි දානවා YouTube එකේ කට්ටියට. YouTube එකෙන් බලන්න පුළුවන්. නැත්නම් Zoom එකේ ඉන්න කට්ටියට ආයි වතාවක්ම බලන්න පුළුවන්. මම මේක හෙට වගේ වෙද්දී රෙකෝඩින් එක දාන්නම්. අද උදේ කරපු ලෙසන් එක කියන්නේ
දැන් පළවෙනි පාඩම කරන්නේ ඒකේ රෙකෝඩින් එක නම් මම දැම්මම දාන්න. එතකොට ඔයගොල්ලෝ පුළුවන් නැවත නැවත වතාවක් බලාගෙන සම්පූර්ණ කරගන්න. මේක සෙකන්ඩ් එක මම ඕගොල්ලන්ට ලබන සතියේ සාකච්ඡා කරනවා. එතකොට ලබන සතියේ ඕගොල්ලන්ට ක්ලාස් වැටෙන්නේ මට හිතෙන්නේ අපි සාමාන්‍යයෙන් කරන්නේ අඟහරුවාදා. එතකොට අඟහරුවාදා කියන්නේ මම දිනේ බලලා කියන්නම්. එතකොට මට අඟහරුවාද හෝ බදාද තමා කෙරෙන්නේ. මම ඒක ඉරිද වෙද්දි මැසේජ් එකක් දාන්නම්. එතකොට දැන් අපේ කලින් බැච් එකෙත් ඉන්නවා සියලුම දෙනා ඒ. හැබැයි දෙන්නෙක්ට බී තියෙනවා. දෙන්නෙක්ට බී හැර අනිත් සියලුම දෙනා ඒ. කණ්ඩායමේ 40ක් විතර හිටියා. 38ක්ම ඒ. එහෙනම් ඕගොල්ලෝ මේ දැන් සමහර කට්ටිය ඉතින් එන්නේ නැහැ මේව ලේසි කියලා. හැබැයි පුංචි පුංචි තැන් තමා වරදින්නේ. ඒ පුංචි පුංචි තැන් වරදින හේතුව තමා පේපර්ස් කරන්න නැතිකම. ඉතින් පේපර්ස් හොඳට කරන්න දැන් මේකේ දෙවෙනි කොටස අපි ලබන සාකච්ඡාවේ සාකච්ඡා කරමු. දැන් පළවෙනි කොටසේ 40ව දෙන්නෙක් ඉන්නේ. කොච්චර හොඳද? ඒ වගේ අනිත් අය උත්සාහ කරන්න. දැන් සෙකන්ඩ් එක මම ලබන සතිය කරනවානේ යන්නේ ඒකෙදි. ඔයගොල්ලෝ සෙකන්ඩ් එකේ රචනා ප්‍රශ්න මේ තුන්වෙනි කොටස ලියන්න ඕනේ. ඉතුරු ඒවා ලියාගෙන එන්න මේ පළවෙනි 10 දෙකේ පළවෙනි කොටස් දෙක තුන්වෙනි එක ලියන්න ඕනේ. ඒක මම කියලා දෙන්න. මේ කෙටි සටහනත් ලියන්න ඕනේ. මම ඒක කියලා දෙනවා. අනිත් ඒවා ලියන් එන්න. ඒතකොට අපිට බලන්න පුළුවන් ඕගොල්ලෝගේ තත්ත්වය මොන වගේද කියලා. හරි. එහෙනම් අදට අපි ඉවර කරමු. මේක සෙකන්ඩ් එක එහෙනම් ලබන සතියේ සාකච්ඡා කරමු. එතකොට ඕගොල්ලෝ හොඳට පාඩම් කරන්න මේ දවස්වල විභාගයට මාස 4යි තව තියෙන්නේ. පොඩ්ඩක් බයක් එහෙම දැනෙන්නත් ඕනේ නේද? අපි මේ වෙනකොට පළවෙනි පාඩම ඉවරයි. එතකොට අපි ලබන සතියේ දෙවෙනි පාඩම කරනවා. එතකොට මේකේ සෙකන්ඩ් එකත් කරා. හරි. එහෙනම් අපි ලබන සතියේ හමු වෙමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. මේකේ රෙකෝඩින් එක අපි ගෲප් එකට දාන්න.